බණ්ඩාරනායක කුසලතා පාසලට අද පැමිණි කුලියපිටිය අධ්‍යාපන කලාපයේ සැලසුම් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ප්‍රමුඛ විදුහල්පතිවරු 60කට ආසන්න කණ්ඩායම පාසල තුළ නිරීක්ෂණ චාරිකාවේ යෙදමින් ඔසු උයන නිරීක්ෂණය කරන අවස්ථාවයි ඔබ මේ දකින්නේ. ඉතින් පිල්පද බණ්ඩාරනායක කුසලතා පාසලේ අදත් ඉතිහාසයේ වෙනස් වෙච්චි රන්නකුරෙන් ලියවිච්ච දවසක්. මොකද ඕවැයඹ පළාතේ සියලුම කලාප පැමිණීම අදින් නිමා වෙන මොහොතක්. ඉතින් අද අවසාන කලාපයේ හැටියට තමයි කොළියපිටිය අධ්‍යාපන කලාපයෙන් පැමිණෙන්නේ. ඉතින් මේ දක්වා වයඹ පළාතේ තියෙන සියලුම කලාපවල 7ම විදුහල්පතිවරු පැමිණීමේ අවසන් නිමාව සනිටුවන් කරමින් තමයි කොළියපිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ගේ පැමිණීම සිදු වෙන්නේ. ඉතින් බොහොම ආඩම්බරණීය දවසක් විල්පත බණ්ඩාරනායක කුසලතා පාසලට අපි ජාතිය අධ්‍යාපනයට පනපවන ශ්‍රී ලාංකීය ග්‍රාමීය පාසල් පද්ධතියේ සලකුණ විල්පත බණ්ඩාරනායක කුසලතා පාසලට අපි සුභාශිංසන එකතු කරමු. මෙන්න මේ කියන ළමයිට අවශ්‍ය කරන කුසලතාවෙන් පැත්ත හදන්න අවස්ථාව දීලා තියෙනවා. අපි දැනට මේ වෙද්දී 50ක ටීම් එකක් පළවෙනි අධ්‍යයනයක් දේ කොහොමද කරන්නේ? මේ හැම මට්ටමකම ඉන්න කෙනෙක් නිර්මාණය කරන පාසලක්. මේ 9 ගන්න දරුවෝ ඉන්නවා. ඒ දරුවෝම හදේ නිෂ්පාදනයේ දායක වෙනවා. මේ හැම දෙයක් නිගමනය කරන පාසලක්. ඒ ඉතාලි සතුටුයි. මම එනකොට මේ මොකෝ දේවල් දැනගෙන ඉන්න මේ පාසල ගැන. නමුත් මේ ගත කරපු පැය පහ තුළ අපි සියලු දෙනා මේ මට දැන් හිතෙනවා අපි අපේ ඇත්තටම කොට්ටාශ තුනක විදුහල්පතිවරු විතරයි අපි මෙතෙන් කැපවීම මහන්සි නැත වේස නැත ඉස්සර වැඩ කොටසක් කරන්න කොහොමද මේ කර්මනාකරණය කරගත්තේ කියලා මම 2016 විදුහල්පතිවරුනේ එතකොට මේ ඒකන තමයි පුදුම. ඒ කියන්නේ මේ අපතේ යන සම්පත් වලින් මෙච්චර වැඩක් කරලා රත්නපුර සීවෙන්නේ ඒවට සල්ලි තියෙනවා. දැන් මේ සල්ලි හොයාගෙන ගමේ ප්‍රජාවට සහයෝගය ලබා දීගෙන කොරෝනා කාලේ උදව් කරනවා, සතුටුමානි උදව් කරනවා, වැඩිදුරට දානවා. මේ වගේ දේවල් අලුත් විදුහල්පතිවරුන්ට ගොඩක් ලොකු අත්දැකීමක්. පුදුම ප්‍රජාවත් එක්කලා යන ගමනක් මගේ තියෙන එක මම ගොඩක් අගය කරනවා. ඒක තමයි විදුහල්පතිවරුගේ ධාරිතාවයේ දක්ෂතාවය.